වෙන්නේ මේ ජනක කර්මය කියන්නේ මේ සත්‍යයේ මේ නාම රූප කියන ධර්මතාදික කර්මානුරූප සසරේ අනන්ත සසර පටන් මේ සත්‍ය උපද්දවමින් මරණයටපත් වෙමින් සසරේ මේ සත්‍යව ගෙනියන්නේ මේ සිත කියන ධර්මතාවය. මේ සිත කියන ධර්මතාවය අනිම හට ගන්න බෑ. සිත කියන ධර්මතාවය හට ගන්න නම් රූප ධර්මතාවය පවතින්නම ඕන. රූප ධර්මතාවයක් ඇසුරු කරමින් තමයි මේ සිත හටගන්නේ. එතකොට මේ ප්‍රතිසන්දිගත විඥාණය මේ කර්මජ රූපය තුල දැසගත් ශ්‍රණී මේ ස්කන්ධ පංචකය හටගන්නවා. දැන් මොකද තේරුණා? එනින් මෙහාට තමයි යවන්නේ. බයින් දෙපාරක් කියන්නේ ගොම්බෙලාවට අවස්ථාවක් ලැබෙනවා කියන්නේ. ටික. හරි. දැන් ඔය ප්‍රතිසන්දිගත විඥානයේ කර්මජ රූපය තුල දැසගත්. ප්‍රතිසන්දිගත විඥානයේ විතරයි දැසගන්නේ. නේද? චෛතසික සමූහය ඒ ප්‍රතිසන්දිගත විඥානය කියන මේ සිත සමග චෛතසික හතක් තියෙනවා. ඒකාන්තයෙන්ම මේ චෛතසික හත මේ විඥානය කියන ප්‍රතිසන්දිගත සිත සමග බැඳිලා තියෙනවා. මොකද සිතට තනියම හට ගන්න බෑ. මේ චෛතසික හතක් තියෙනවා. මොනවද? ස්පර්ශ, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මානසිකාරය. ඔය හතෙනු මූලික වෙන චෛතසිකයක් තියෙනවා. මොකක්ද? ඒ මූලික වෙන්නේ. මේ ජීවිත ඉන්ද්‍රිය කියන චෛතසිකය මූලික කරගෙන තමයි මේ ප්‍රතිසන්දිගත සිත විඥාණය. මේකට කියනවා ප්‍රතිසන්දිගත විඥාණය. කන්ති khani. විඥාන මාසේ දේශනා කරේ ඔයාට. කන්ති khani. ඒ කියන්නේ කන්දිෂනේ. මේ ප්‍රතිසන්දිගත විඥාණය මේ කර්මජ රූපය තුල දැස ගැනීම මත. ඔන්න එතෙන්දී ඒ සිත හටගත් ශ්‍රණයයි මේ සිත නිරෝධ වුණා. ඔන්න ඔතනින්දන් භාවාංග සිත් පරම්පරාවක්. මොකද්ද? භාවාංග සිත්. භාවාංග සිත් පරම්පරාවක් මේ ජීවිත කාලය තුලම මරණයටපත් වෙන මොහොත දක්වා මේ සිත් පරම්පරාව මේ රූප කාය සුකරමින් පවතී. ඒවට කියනවා භාවාංග සිත්. තේින්න කෙනෙක් ඉන්නවා නම් අහන්න. මොකද්ද අපේ අමුණේ කියන්නේ? තේරුණා ඉන්නෝනේ. හරි? ඔන්නේ භාවාංග සිත් පරම්පරාව මේ රූපකාය අසුර කරමින් මේ මරණය සම්මුති මරණය වෙන කාල පරාසය තුළම මේ සත්‍යය මුලාවටපත් කරනවා. අන්තමතරින් නැති. දැන් ඕක ගැනනේ අපි මේ තේරුම් ගන්නවා වෙන්නේ. මේ නාම රූප කියන දෙක. කොට නාම කියන්නේ මේ සිත සමග හටගන්න චෛතසික සම්මුතිය කියන සිත කියන එහෙම නැත්නම් විඥානීය කියන ධර්මතාවය තමයි විඥාන ස්කන්ධය කියන්නේ. මේ චෛතසික සම්මුතියේ තියෙනවා ස්පර්ශය, වේදනාව කියලා. වේදනා චෛතසිකය, වේදනාව කියන චෛතසික සිතේ හටගන්න සිතුවිල්ල. මේ සිතුවිලි පරම්පරාවක්. ඒක ක්ෂණයක් වාසා උපද බින්දෙන සිතුවිලි පරම්පරාවක් මේ වේදනා චෛතසික සමූහයක්. ඔන්න වේදනා චෛතසික සමූහයට කියන වේදනා ස්කන්ධය. ස්පර්ශයේ මූලික වෙලා මේ වේදනාව ළඟ තියෙන සංඥාව කියලා චෛතසිකය. මේ සංඥාව කියන්නේ අපි යම් අරමුණක් ඇසට පේන, කනට ඇහෙන, නාසයට දැනෙන, දිවට දැනෙන, කයට යම් දැනෙන ස්පර්ශය. මනසින් ගන්න අරමුණක් මත යම් හඳුනා ගැනීම. අර සංඥාවක් කියන්නේ සංඥා චෛතසිකයක් කියන්නේ මේ යම් හඳුනා ගැනීම. මේ හඳුනා ගැනීම රහස්‍යයක් මේ සිත් පරම්පරාව තුළ අපේ සිත තුළ ගොඩ නැගෙනවා. ඔන්නේ සිත් පරම්පරාවට කියනවා සංඥා ස්කන්ධය කියලා. ඔය චෛතසික දෙක තමයි ප්‍රබල. ඔය චෛතසික දෙක තමයි මේ සත්‍ය අන්දාවපත් කරන මේ තණ්හාව හටගන්න හේතුකාරකය. හැබැයි ඔය දෙකට විතරක් බෑ. අනිත් චෛතසික සමූහයේ උපකාරයේ තියෙනවා. මොනවද? ස්පර්ශය, චේතනාව,
ඒකාග්‍රතාවය, ජීවිතේන්ද්‍රිය, මානසිකාරික මේ චෛතසික සමූහයේම ක්‍රියාකාරීත්වය මේ චේතනාව කියන චෛතසිකය. හතරවෙනි එක කිව්වේ ස්පර්ශය, වේදනාව, සංඥාව, චේතනාව. හතරවෙනි චෛතසිකය. මේ චේතනාව කියන චෛතසිකය මූලික වෙලා ප්‍රධාන වෙලා මෙතෙන්දී චෛතසික සමූහයෙන් ක්‍රියාකාරීත්වය එයා යකට ගන්න. එයා තමයි ඊට පස්සේ එකන කාරණේ කරන්නේ. විශ්වනිකව තණ්හාවට යොමු වෙන්නේ අනුගතයි. හරි? මුහුදට තේරුම් ගන්න. තේරුම් නැති කෙනෙක් ඉන්නවනම් අහන්න. ඔය චේතනාව කියන චෛතසිකයට අනිත් චෛතසික සමූහයම මෙයා සම්බන්ධ කරගෙන මෙන්න මෙයා කයින් වචනින් මනසින් යම් යම් ක්‍රියාකාරකම් සිදු කරනවා. ඒක තමයි සංස්කාරය කියන්නේ. ඕකට තමයි සංස්කාරයේ ස්කන්ධය කියන්නේ. එතකොට වේදනා චෛතසිකයේ වේදනා ස්කන්ධය, සංඥා චෛතසිකයේ මූලික කරගෙන අටගන්න සිත් පරම්පරාවක්, සිත් සමූහයක්. ඒක කියන්නේ චිත්ත වීතියක්. චිත්ත වැරදි. හරි? ඔන්නේ සිත් සමූහයේ ක්‍රියාකාරීත්වය මත තමයි මේ සංඥා ස්කන්ධයක් වශයෙන් ගොඩේ. සංස්කාර ස්කන්ධයක් වශයෙන් අර අනිත් චෛතසික සමූහයෙන් ක්‍රියාකාරීත්වය එකින් එකට ඔය චෛතසික වල ක්‍රියාකාරීත්වය වෙනස්. එකකින් කරන්නේ එක දෙයක් පමණයි. මේ තේරෙනවා දන්නේ නැහැ. ඒක ගන්න පුළුවන් කොටසක් තියෙනවා නේ. ඔය සංස්කාර ස්කන්ධය කියන්නේ කර්ම. සසරේ සත්‍යය නැවත නැවත උපද්දවන්න හේතු වෙන මේ කුසල අකුසල කර්ම. ඒක තමයි පුණ්‍යාව සංස්කාර, අපුණ්‍යාව සංස්කාර, අනිත්‍යව සංස්කාර. ඔය සංස්කාර හටගන්න හේතු වෙන්නේ ආය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර. ඔන්නේ සංස්කාර තමයි මේ අනිත්‍ය පත්‍ය සංකාර කියන්නේ. තේරුණාද? ඔය සංස්කාරය නිසා තමයි ප්‍රතිසන්දිගත විඥානය නැවත හටගන්නේ. ප්‍රතිසන්දිගත විඥානය නිසා තමයි මේ නාම රූප දෙක මේ සත්‍යයේ චිත්ත සංකාණය තුල නැවත නැවත ගොඩ නැගෙන්නේ. ඔය ටික තේරුම් ගන්න තමයි අපි දැන් ඇවිල්ලා ඉන්නේ. දැන් ඔය ටික තේරුම් ගන්න අපි මොනවද කරන්නේ? ඉස්සෙල්ලා ගන්න අහන්තිද? සුණා. දෙවෙනි එක මොකක්ද? දාහි. සුණා. දැන් අහන්නනේ. දැන් මෙච්චර කාලයක් පොඩ කාලයක් දුවනේ. දාහේට ඊළඟ මොකක්ද? චරාති කියන්නේ මොකක්ද? ඒක නුවණින් විමසනවා නැවත නැවත විදර්ශනාවක් හරි සමතය තුළ විදර්ශනාවට Taman යොමු කරගත්ත සිත් පරම්පරාව යොමු කරමින් මේක ගැන විමසනවා. මේකේ සත්‍ය මොකක්ද? ඔක තමයි චරාති. සුණාත, දාහිත, චරාති. සුණාත කියන්නේ ආන. දාහිත කියන්නේ ඒක නුවණින් විමසනවා. මේක නුවණින් විමස මේක පිළිබඳව දර්ශනාවක් වශයෙන් Taman මේක ප්‍රගුණ කරනවා. දැන් මෙච්චර කාලයක් ඔය පිළිවෙලනේ ආගින් ගහන්නේ දැන් ගොඩක් කාලෙ ගන්න නේද? ගොඩක් කාලෙ ඉන්නවා. දැන් අපි ධර්මයේ ඇහුවා, ධර්මයේ කියා දෙන දේවල් තේරුම් ගත්තා, භාවනා කළා, විදර්ශනාවක් කළා, සමථයක් කළා, සක්මන් භාවනාවක් කළා, සංඥා ප්‍රකාරයෙන් භාවනා කමටහන් ගන්නවා නේ. දැන් අපේ මූලිකම පරමාර්ථය මොකද්ද? පරමාර්ථය කියන්නේ අපේ අවසන් ඉලක්කය. අර්ථය. නිර්වාණය සාක්ෂාත් කරගන්න අපි තුල ඇතිවිය යුතු මූලිකම සංකල්පය මොකද්ද? සංකල්පය කියන්නේ හිතේ ඇති වෙන සිතුවිල්ලක්. සංකල්පයක් කියන්නේ ඒක. සිතේ ඇති වෙන
දැඩි අදිෂ්ඨානයක් මත ඇති වෙන සිතුවිල්ලට කියන සංකල්පයක් කියලා. අපේ එතකොට අරමුණ වෙන්න ඕනේ නිර්වාණය සාක්ෂාත් කර ගැනීම. නිර්වාණය සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් අපි භාවනා කමඨානට යොමු වෙන්නේ. භාවනා කමඨාන වලට යොමු වෙනවා. ධර්මය අහලා ඒක මොනින් විමස ඒ ගැන විදර්ශනා වශයෙන් යොමු වෙන්නේ. මෙතන කාර්යයක් වැඩුවනේ. දැන් මම කියන සංකල්පය හිඳිලා කියනවාද ටිකක් හරි සාමාන්‍ය පිළිගෙන එක තමයි යෝනේ. ටික ටික නියොක කොහොමනේ අර වතුර කලයකට බිඳුව වැටලා කලිය කිරේ. ඒ වගේ තමයි මේක. ධ්‍යානවාසේ සාත සංකේය කල්පනාශය සම්බුද්ධත්වයේ උදෙසාකාරී චරණ ධර්ම පිළිවා ගුණ ධර්ම. චරණ ධර්ම කියන්නේ ගුණ ධර්ම. ඒක පූර්ණේ කරගෙන තමයි අවසානයේදී ඒ උතුම් ගුණ ශක්තිය මත සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න පුළුවන්. ප්‍රපසේ බුදු පියාණන් වහන්සේ කෙනෙක් ධ්‍යාන සංකේය කල්පලක්ෂය පාරමී පුරන්න ඕනේ. පසේ බුදු කෙනෙක් අරහත්ත්වයට පත් වෙන්න. ඒක සංකේය කල්පලක්ෂය මේ සතරේ අපි බුදු පියාණන් වහන්සේලා හමුවේ බුදු පියාණන් වහන්සේලා හමු නොවි හරි බුදු පියාණන් වහන්සේලා දේශනා කරපු ධර්මය අහලා මේ ධර්මයේ තේරුම් අරගෙන මේ ධම්මාර්ගයේ ගමන් කරලා මේ පූර්ණේ කරන්න ඕනේ චරණ ධර්ම, ඥාන දර්ශන, පාරමී ධර්ම තුනක්. චරණ ධර්ම කියන්නේ කොටස්. එක කොටසක්. ඥාන දර්ශන කියන්නේ බුද්ධිය. පාරමී කියන්නේ පූර්ණයකට කරන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ මේ සසර ගමන නිමා කරගන්න පූර්ණය කරලා යුතු දැඩි අදිෂ්ඨානයක් මත පවතින ධර්මතාව. මේවා කියන පාරමී ධර්ම කියලා. සිවිලි හම්බුනේ. එතකොට මේ අරහත්ත්වයේ තුලින් මේ සසර කතරෙන් එතර වෙන්න සියලු කෙලෙස් ප්‍රහාණය කරන්න නම් ඒක සංකේය කල්පලක්ෂය අපි අපේ නුවණ ඥානය දිනු කරගන්නේ මේ ගුණධර්ම පූර්ණේ කරගන්න ඕනේ. අපිට මේක ජීවිතයක් තුළ විතරක් මේවා සම්පූර්ණ කරගන්න බැහැ. ඒ නිසා කවුරුත් අපි මේ සසර ගමනේ අපිට නොනවතින සංසාර ගමනක යන්න වෙනවා. මොකද මේ අරහත්ත්වය තුළින් කෙලෙස් ප්‍රහාණය කරනවා. සමුච්ඡේද ප්‍රහාණය. ඔය මොහොත දක්වා අපිට මේ සංසාර ගමනේ යන්න වෙනවා. ඔය සසර ගමන තුළ අපි මේ තාම දුර්ලභව ලැබපු මේ මනුෂ්‍ය ජීවිතය අපිට නැවත කවදාවත් දෙවි ලබන්න වෙයි කියලා කියන්නත් බෑ. උගත හරි අවිනිශ්චිත දෙයක්. කාට කියන්න පුළුවන්ද මම මරණයෙන් පස්සේ නැවතත් මිනිස්සෙක් වෙනවා කියලා? ආයෙත් කියන්නේ. හැබැයි මෙහෙම පුළුවන්. සෝවාන් මාර්ග ඥාණයට පත් වෙන්න. සෝවාන් මාර්ග ඥාණයට පත් වෙච්ච කෙනෙක් මේ සුගතියේ කියන මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක 6 අසුර කරමින් මෙයා ජීවිත 7ක් ගත කරනවා. ඒ ජීවිත 7ේදී මෙයා සසරින් එතර වෙනවා. ඔන්න එතෙන්දි පුළුවන් ඒකාන්තයෙන්ම මම සෝවාන් මාර්ග ඥානයටපත් වුණා. සෝවාන් මාර්ග ඥානය තුළින් සෝවාන් ඵලයටපත් වුණා. දැන් මට බය නැහැ. මම සතර පායෙ උපදින්නේ නැහැ. මම ඒකාන්තයෙන්ම මනුෂ්‍ය ලෝකයේ හරි දිව්‍ය ලෝකයේ හරි උපදිලා මේ සතර ගමනේ නිමා කරනවා කියන අන්න සෑහීමකටපත් වෙන්න පුළුවන්. එන්නේ හොඳයි. දැන් මගේ ප්‍රශ්නේ තියෙනවා. ඔන්න මගේ ප්‍රශ්නේ. දැන් මෙච්චර කාලයක් භාවනා කෙරුවා. ඔය භාවනා කෙරුවේ කවුද? අහන දෙයක් උත්තරේ නෑ.
සිත කියන්නේ මෙන්න මේ දේ හොඳට තේරුම් ගන්න ඉස්සෙල්ලා. සිත කියන්නේ පින්වත්නි අභ්‍යන්තර ආයතනයකට බාහිරින් එන රූප අරමුණක්. මේකට කියනවා රූපාරම්මණයක් කියලා. අභ්‍යන්තර ආයතනයකට කියන්නේ ප්‍රසාද රූප හයක් තියෙනවා. චක්ක ප්‍රසාද රූපය, සෝත ප්‍රසාද රූපය, ගාන ප්‍රසාද රූපය, ජීව ප්‍රසාද රූපය, කාය ප්‍රසාද රූපය, මනෝ ප්‍රසාද රූපය කියන. ප්‍රසාද රූප හයක් තියෙනවා. ඒවට තමයි මේ ආයතන කියන්නේ. නැත්නම් ඇස කන නාසය දිව කය මනස කියන්නේ. ඔය අභ්‍යන්තර ආයතනයකට බාහිරින් එන රූප අරමුණක් සම්බන්ධ වුණාම ඔකට කියනවා පටිඝ සම්පස්සේ කියලා. ඔය දෙකේ සම්බන්ධය මත දැනුමක් වීමක් වෙනවා. ඔන්න ඔකට කියනවා සිත කියලා. ඔය සිතට එහා දෙයක් කරන්න බෑ. දැන් කොහොමද කියන්නේ සිත භාවනා කියන්නේ? දැන් කොහොමද කියන්නේ? කියන්න පුළුවන්. කවුද කියන බාව? කවුද භාවනා කියන්නේ? මේ කට්ටියම මෙතන ඉතරාශීලා ඉන්නේ. භාවනා කරන් ධර්ම ඉගෙන ගන්න ඉඳලා. ධර්ම ඉගෙන ගන්න. මම ඉස්සෙල්ලත් ආවනේ මේ මෙතෙන්ට. සුණා. ඔය වචන දෙකේ අර්ථය කියන්නේ දැන් මම අහපු ප්‍රශ්නේ දැන් මෙච්චර කාලයක් භාවනා කළා. අද වෙන්න පුළුවන්. නැත්නම් දවස් දෙකක් වෙන්න පුළුවන්. නැත්නම් සුමාන දෙක තුනක් මෙතෙන් දෙන්න පුළුවන්. ඔය ආපු කාලය තුල ධර්මයක් දැකව භාවනා කළා. කලේ කොහොමද? මම කියලා කෙනෙක් කොතන ඉන්නවද? එහෙනම් භාවනා කරනවා කියලා දැන් ඔය මම කියන සංකල්පය මම කියන මේ සක්කාය දිට්ඨිය මේ මම කියන හැඟීම තුල වැඩිව අපි මේ ලෝකයට බැඳලා තියෙන මේ සක්කාය දිට්ඨිය නැති කරගන්න ඇවිල්ලා තියෙන්නේ නේද? මේ සක්කාය දිට්ඨිය නැති කරගන්න ආපු මේ සදහැවත් ශ්‍රාවකයා විදර්ශනා භාවනාවට සිත යොමු කරගෙන ඉන්නවා. දැන් ඒකට විදර්ශනා භාවනාවට සිත යොමු කරගෙන ඉති කවුද? නාම රූප දෙක. මෙතන පින්වත්නි භාවනා කරන කිසිම සත්‍යයක් උද්දලේ වශයෙන් ගැටීමක් කිසිවක් නැහැ. ඔන්න ඔය දේ අවබෝධ කරගන්න ඉස්සෙල්ලා. මෙතන මේ චිත්ත චෛතසික රූප කියන පරමාර්ථ ධර්මතා තුනක එකතුව මත මේ චිත්ත චෛතසික කියන ධර්මතා දෙකේ යථාර්ථය අවබෝධයෙන් දකින්නවා කියන හැඟීම තමයි තුල ඇති වෙන්නේ. තේරුණා? වෙස්සක්ඛාය දිට්ඨිය කියන තමන් දැන් ගොඩක් දෙනෙක් කියනවා භාවනා කරනවා මම කියන මගේ කියන හැඟීම දුරු කරගන්න බැහැ කියලා. ඔබ දුරු වෙන්නේ නැහැ. දුරු වෙන්නේ නැත්තේ යටින් මේ කොච්චර මතු පිටින් කිව්වත් අර දැන් කටුමැටි ගහපු වික්කිය වරිච්ච දික්කිය කියනවා ඉස්සර කාලේ තිබුණා. අර මොනකටු හේතු කරලා තව මොනකටු වටේට බඳලා ගම් වලින් ගැට ගහලා ඔබට මැටි වින්දලා ඔබට මොනවා හරි ටිකක් ගාලා මොනවා හරි ටිකක් ගාලා ආටෝප කරනවා. ඒ වගේම තමයි මේකේ අර මතු පිටින් තියෙන දේ හරි අපි තේරුම් ගත්ත යම් තරමකින් අන්තර් ගැඹුර මේකේ යථාර්ථයේ තේරුම් ගන්න.
එහෙමනේ. ඔය යථාර්ථය හරියට අවබෝධ කරගත්තේ නෑ. ප්‍රත්‍යක්ෂ වශයෙන්. ඔකට තමයි කියන්නේ ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගත්තා කියන්නේ. සත්‍ය දැක්කා කියන්නේ මොකක්ද? ඔය සත්‍ය දැක්කනම් අර මතු පිටින් හුණු ගාලා ආටේ මොනවා හරි ආලේපයක් ගාලා වහලා තියෙන මේ රූපකාය මේ දෙවිස්කුණපේක එකතු වෙන හටගත්තු මේ රූපකාය මම කියලා ගන්නෙ නෑ මගේ කියලා ගන්න දෙයක්වත් නෑ මේ රූපකාය අසුර කරන මේ සිත තුළ මම කියලා කෙනෙකුත් නෑ මගේ කියලා ගන්න දෙයක්වත් නෑ දැන් ඕක අපි වැඩිව මේකට මම මගේ කියලා බැඳින්නේ හරියට හැංගිලා තියෙන ආදී සාහනය තේරුණා දැඩිව බැඳිලා තියෙනවා කියලා හරි කියනවා ඕකේ ගන්න දෙයක් නැහැනේ ඕක අනිච්චයි ඕක දුකයි අපි කියනවා නමුත් යකින් සිදුවේ මේක මේක මට අත්දකින්න බෑ ඇයි හිතෙන් බැඳිලා තියෙන්නේ මේ රූපකායේ යථාර්ථය දැක්ක දෙතිස් කුණුපේක මේක එකතුවක් මේ තුල ගන්න කිසිවක් නැහැ කියන එක දැක්කා තේරුම් ගත්තා යම් තරමකින් මේක අනිත්‍ය වූ දෙයක් මේක දිගාජරාවටපත් වෙනවා විපරිණාමයටපත් වෙනවා නැසී වෙනසී යනවා මරණයටපත් වෙනවා ආපෞසරයක් උපදිනවා ආපහු මේ චක්‍රය ගැටෙනවා නමුත් මේක යථාර්ථය අවබෝධ කරගත්තේ නැහැ භාවනා කරනවා කවුද භාවනා කරන්නේ නේ මම නේද මේ කවුද නෙවෙයිනේ අද දෙදෙනෙක් ඉන්නේ මමනේ භාවනා කරන්නේ මේ මම කියන සංකල්පේ ඇයි බින්ද ගන්න බැරි යථාර්ථය හරියට තේරුම් ගන්න මේ සිත සත්‍යය සසරේ අනන්ත සසර පටන් මේ ෂණය දක්වා තව මතු අනාගතේ අල්ප කාලාන්තරය මේ සත්‍යය ගෙනියන්නේ කවුද? සිත වෙන මොකවත් නෙමෙයි. ඔය සිතෙහි යථාර්ථය අවබෝධ කරගන්න. මේ භාවනා සෑම භාවනා කමඨහන තුලම අවසානයේ මේ පින්නතුන් හොඳට අවබෝධයෙන් දකින්න. මේ භාවනා කමඨහන තුල සිත පිහිටවාගෙන සිටි පුච්චලේ මෙතන මම කියලා ගන්න කෙනෙක් මෙතන මගේ කියලා මම භාවනා කරපු දෙයක් නෑ මේ චිත්තචෛතසික ධර්මයන්ගේ යථාර්ථය පරමාර්ථ සත්‍ය වශයෙන් මම අවබෝධ කරගත්තා කියන ප්‍රත්‍යක්ෂ අවබෝධය කියන නිසා ඒ වුණාද දැන් මේක ටිකක් දුරු කරගන්න අනිත්‍යයට නම් මේක අර පොල්ලක් කරගෙන උඩට ගැලුවා වගේ උඩුපා අකවල කියපිටින් උඩුවා එන්නත් මේ කියනාත් අපි මොනින් දකින්න ඕනේ නේ මම භාවනා කරන කෙනෙක් නෑ භාවනා කරන කෙනෙක් ඉන්නවා නම් මෙතන සක්කාය දිට්ඨිය මේකට මම පැහැදිලි මේ මම කියන හැඟීම මගේ කියන බැඳීම දුරු කරන්න නම් අපි සෑම කමඨාන අවසානයේදීම මේ පරමාර්ථ ධර්මතාවයන්දී පරමාර්ථ ධර්ම මොනවද චිත්තචෛතසික රූප මේ රූපකාය අසුර කරන සිත උපකාර කරගෙන මේ සිතේ යථාර්ථයෙන් පරමාර්ථ ශක්ති වශයෙන් දැකගත්ත දැනගත්ත අවබෝධයටපත් වුණා. මේක තමයි ප්‍රත්‍යක්ෂ අවබෝධය කියන්නේ. මේ චිත්තචෛතසික සමුදය සෑම ක්ෂණයක් සාපාසාම සමුදය තුළම නිරෝධයටපත් වෙනවා. නේද? කවුද දන්නවනේ? මේ සිත සෑම ක්ෂණයක් පාසාම අටගන්නවා සම්බන්ධ පිටිලා යනවා. මේ තුල මම මගේ කියලා ගන්න කිසිවක් නැහැ. මේ සත්වයක් නැති ජීවයක් නැති. මේකට කියනවා නිස්සත්ත්‍ය නිජීව. මේක තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කරපු වචන දෙක. නිස්සත්ත්‍ය නිජීව. මේ චිත්ත සංස්කාරයන්ගේ යථාර්ථය මම අවබෝධයෙන් දකින්නවා කියන හැඟීම තමයි තේරුණාද? වේදාන්තය අවබෝධ වෙන්න ඕන. හොඳයි.
දැන් මොනවද තියෙන්නේ තව මොකක්ද තියෙනවද ඔය කියන්නේ? ආ මම ඔය පැහැදිලි කරපු ධර්මතාවයන් වල තේරුම් ගන්න බැරි තැන් තියෙනවා. තේරුම් ගන්න උත්සාහ කරා. දැන් අපි සක්මන් භාවනා කරනවා නේ. කවුරුත් කරනවා නේ. අද කියනවා නේ. අපදාම් කරනවා නේ ජීවිතේ කංගයක් නේ. සක්මන් භාවනාව තුළ මොකද කරන්නේ? සිත අරමුණක සිත යොමු කරගන්න. ඒ කියන්නේ කොහොමද? සිත එක අරමුණකට යොමු කරගන්න. භාවනාව තුළ ඇවිදින්න. අද බුදු පියාණන් වහන්සේ උපදේශනා කළේ සෑම කමඨානක් තුළම මේ අනිත්‍ය ලක්ෂණය, දුක් ලක්ෂණය, අනාත්ම ලක්ෂණය දකින්න. සක්මන් භාවනාව තුළ අපි දකින්න ඕනේ මොකක්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ ත්‍රිලක්ෂණය අපි ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්න තමයි මේ සක්මන් භාවනාවට සිත යොමු කරන්නේ. නේ? එතකොට දැන් මේ මහත්මයා කිව්වා සිත එකඟ කරගන්න නේ. සිත එකඟ කරගන්නවා කියන්නේ සිතේ සමාධියක් ඇති කරගන්න. නේ? සිත එකඟ කරගන්නවා කිව්වා සිතේ ඒකාග්‍රභාවය කිව්වා නෑ එහෙම නැත්නම් තව විදිහකින් කිව්වා චිත්ත සමාධියක් ඇති කරගන්නවා කිව්වා ඕක. නේ? සිතේ සමාධියක් ඇති කරගන්න. සිතේ සමාධියක් ඇති කරගන්නවයි කියන්නේ මේ කය සහ සිත ආයතසාති චිත්තපසාති කියලා දෙකක් තියෙනවා. කය කියන්නේ මොකක්ද? සිත කියන්නේ මොකක්ද මෙතන? කය කියන්නේ පින්වත්නි තේරුම් ගන්න යථාර්ථය මේ චෛතසික සමූහයේ යථාර්ථය තේරුම් ගන්නවා. ආයේ පස්සද්ධි කියන්නේ ඕක. චිත්තපස්සද්ධි කියන්නේ මේ සිතේ යථාර්ථය අවබෝධයෙන් දකින්නවා. නැතුව මේ රූපකායේ තියෙන යථාර්ථය නෙමෙයි. කාය පස්සද්ධි චිත්තපස්සද්ධි කියන්නේ මේ චෛතසික සමූහයක ක්‍රියාකාරීත්වය එක අරමුණකට යොමු කර ගන්නවා. මේක තමයි මේ බුදු පියාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළේ. කාය පස්සද්ධි. මේක තියෙනවා ඔය අභිධර්ම සංග්‍රහය තුල. නැත්නම් අභිධර්ම මාර්ගය තව කියනවා නානා ප්‍රකාර නම් වලින් මේ සූවිසි ප්‍රත්‍යක් කියලා මේ බුදු පියාණන් වහන්සේ ගැඹුරු ධර්මයේ දේශනා කරපු ධර්මතා තියෙනවා. මේ කාය පස්සද්ධිය කියන්නේ රූප කාය නෙමෙයි. සිත සමග හටගන්න චෛතසිකවල සංසිඳීම. සිත සමග හටගන්න චෛතසිකවල සංසිඳීම. චිත්තපස්සද්ධිය කියන්නේ සිතෙහි එකඟ බව. මේ චෛතසික සමූහයේ සිතේ එකඟ බව. ඔතෙන්දී මේ කයේ එකඟ බව. කය කියන්නේ චෛතසිකවල සංසිඳීම. සිතෙහි සංසිඳීම ඔය සක්මන් භාවනාව තුළ එකඟ කර ගන්නවා කියන්නේ කපුරු සංකල්ප. හොඳට තේරුම් ගන්න. ගෙනියන්න. ආපෞතිය. නේ? කරන්න වෙනවනේ. දැන් උස්සගත්ත කකුල උස්සන් ඉන්න පුළුවන්. සිතක් තමයි. සිතක් නැත්තම් මේකයිට කිසිවක් කරන්න බෑනේ දෙයනේ නේද? මේ සිත නිසායි මේ රූපකායේ ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ. සිත නැත්තම් මේ රූපකායට කිසිවක් කරන්න බෑ. දැන් මරණයටපත් වෙච්ච මිනිස්සෙක්ගේ අර මල කඳ පෙට්ටි එක දාලා තියනවා ඌට කියනවා කකුල් උස්සපන් ගෙනියපන් තියපන් යයිද? සිත නැහැ.
සිත දිනනවා කියන්න දෙයක් නැහැ. කකුල නිනායාසයෙන් ඉස්සේ. ගෙනියන. තියෙන. දැන් ඕකනේද කෙරෙන්නේ සක්මන් භාවනාව. දැන් ඕකේ. දෙවියන් ගන්න දැන් ඕකේ කොහොමද එකඟ බවක් ඇති වෙන්නේ සිතේ? දැන් වාදුවා එකඟ බවක් ඇති කරගන්න. දැන් අනිත් පින්නතුන් නම් නිහඬව කියන්නේ. කොහොමද දෙන්නේ එකඟ බවක්? උස්සන. කම්මිසු. ගෙනිච්ච. තිබ්බා. ඊළඟට කුඩිස්සුවා. ගෙනිච්ච. තිබ්බා. ඕක නේද කියන්නේ? ඕක නේද ඇත්ත? දැන් කොතෙන්ද කොහොමද මේ එකඟ බවක් ඇති වෙන්නේ? නෑ. එකඟ බවක් ඇති වුණා. නෑ. එන ගෑයි සක්මන් භාවනාව. මේ සත්‍ය මේක තමයි සත්‍ය. ඇත්ත තේරුම් ගන්න. ඕක නේද ඇත්ත? ඉස්සුවා. කිනිච්ච. තිබ්බා. ඕක අනිත් ඒ කාන්තේන් දැන් උස්සගත්ත කකුල උස්සන් ඉන්න පුළුවන්. හරි. දැන් සක්මන් භාවනාවේ දැන් උස්සගත්ත කකුල සිත. දැන් මෙයා ගෙනිච්ච. සිත. ඔය සිත ඒ ආකාරයෙන් තියෙනවා. ඒ ශනිය මේක පිටිලේ ඉවරයි. ඒ සිතට ආපහු කාටවත් කකුල උස්සන්නවත් බෑ, ගෙනියන්නත් බෑ. නමුත් මේ කකුල උස්සනවා කියන එක සිත් පරම්පරාවක ක්‍රියාකාරීත්වය. සිත කියන්නේ තාමත්සියුම් කාර්යයක්. ක්ෂණයක් කියන්නේ අපිට හිතන්නවත් බැරි කාර්යයක්. මේ ඇයිතිය ගහන ක්ෂණ මොහොත ලක්ෂ වාරයෙන් මේ කෝටි වාරයකට බෙදුවත් ඊටකට වැඩි වේගින් මේ සිත සමුදේතුම නිරෝධයටපත් වෙනවා. හට ගන්නවා සමුදම බිඳේ. උත්පාද පිටිබංග. හරි. ඔය ශණය තුල මේ කකුල පුච්චනකොට සිත් පරම්පරාවක් මෙතන හටගෙන තියෙනවා. ඔය සිත් පරම්පරාවේ ක්‍රියාකාරීත්වය තමයි සිතක් කියලා අපි කියනවා. ගිනියනකොට මේක සිතක් කියලා අපි තේරුම් ගත්තා. හරි. අපෝ නේ. ඔබට එකඟ බවක් ඇති වුණා. ඉතින් නාද නැද්ද කියන එක ඉතින් තමයි තේරුම් ගන්න. අවබෝධයෙන් දකින්න. සත්‍ය අවබෝධය. සත්‍ය අවබෝධය කියන්නේ බුද්ධ දර්ශනය. බුදු දහම. දහම කියන්නේ සත්‍ය. බුද්ධ කියන්නේ අවබෝධය. එතකොට සත්‍ය අවබෝධ කරගන්න අපි උත්සාහ කරන අවස්ථාවක් තමයි මේ දැන් අපි සියලු පින්වතුන් මෙතෙන්ට ඒක ආශ්‍රයලා ඉන්නේ නේ. එහෙම නේද? සත්‍ය මොකක්ද කියන එක අවබෝධ කරගන්න. එතකොට දැන් මේ කකුල උස්සනවා කියන්නේ දැන් මේ කකුල උස්සගෙන ඉන්නේ. සක්මනේ. කියන්නේ. නේ? ඔක පියවරෙන් පියවර මාවෙන් මාවුවට යනවා. ඔකට කියනවා සක්මන් භාවනාව. සක්මන් භාවනාවේදී අපි අනිත්‍යයි කියලා කියනවා. එහෙම කියනවා. අනිත්‍යයි කියලා කියනවා. දැන් ඔය තුල අපි යථාර්ථයේ සත්‍ය දකින්න ඕනේ. අනිත්‍යය කියන්නේ මොකක්ද? මේ හේතුන්ගේ ප්‍රත්‍යයෙන් හටගත් සියලු සංස්කාර ධර්ම සෑම ක්ෂණයකම සමුදය තුලම නිරෝධයටපත් වෙනවා. ඒ කියන්නේ හටගත් ක්ෂණයම බිඳෙනවා. මෙන්න මේකට කියනවා අනිත්‍යයි කියලා. එතකොට හේතුන්ගේ ප්‍රත්‍යයෙන් හටගත් සංස්කාර. හරි? ඕකනේ මුල. හේතුන්ගේ ප්‍රත්‍යයෙන් හටගත් සියලු සංස්කාර
සමුදය තුලම නිරෝධයටපත් වෙනවා. එහෙම නැත්නම් හටගත් ශ්‍රේණියම බිඳිනවා. මෙන්න මේ ධර්මතාවයට කියනවා අනිත්‍ය ධර්මතාවය කියලා නේ. අනිත්‍ය ලක්ෂණය තමයි මේ හටගත් ශ්‍රේණියම බිඳීම. එහෙම නැත්නම් සමුදය තුලම නිරෝධයටපත් වීම. මේක තමයි අනිත්‍ය ලක්ෂණය. මේ අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත අනිත්‍ය ධර්මතාවය අපි අවබෝධ කරගන්න. සිත් පරම්පරාව. එක සිතකට විතරක් මේක මේ සිත කිව්වට එක සිතකට විතරක් බැහැ. මෙතන එක සිතක් නෙමෙයි සිත් පරම්පරාවක්. මෙතන සිත් පරම්පරාවක් සමුදය තුලම නිරෝධයටපත් වෙලා. මේක යථාර්ථය අපි අවබෝධයෙන් දැක්කේ නැත්නම් දැක්කා. මේ සිත් පරම්පරාවක ක්‍රියාකාරීත්වයක් වෙන මේ පාදයේ ඉස්සීම මේ පාදයේ ඉදිරියට ගෙන යන්නේ. මෙතනත් සිත් පරම්පරාවක්, සිත් සමූහයක්. නැවත පාදයේ බිම තිබීම. මේ අනිත්‍ය වූ ධර්මතාවයක ක්‍රියාකාරීත්වය. මේ ක්‍රියාකාරීත්වය මම ප්‍රඥාවෙන් දකිනවා. මෙන්න මේ ආකාරයට යථාර්ථය අවබෝධයෙන් දකිමින් මේ සක්මන් භාවනාවේ යෙදුනට කමක් නැහැ. මොකද සත්‍ය අවබෝධ කරගන්න තමයි අපි උත්සාහ කරන්නේ නේද? සත්‍ය අවබෝධ කරගන්න මෙතෙන්ට එන්නේ නේද? ධර්මය අහලා මේ ලෝක ධර්මතාවයන් තුල පවතින පරම වූ සත්‍ය මොකක්ද? බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට පටහැනි නැතුව ඒ ධර්මයට අනුකූල නැතුව බුදු පියාණන් වහන්සේ දේශනා කරපු මේ පරම පවිත්‍ර නිර්මල ශ්‍රී සත්‍යයට අනුගතව අපි සත්‍ය අවබෝධ කරගන්නයි මෙතෙන්ට නේ. උඩට තේරුම් ගන්න. යථාර්ථය අපි තේරුම් ගන්න ඕනේ. මේ තුල නිත්‍ය වූ කිසිවක් නැහැ. මේ පාදයේ ඉස්සුව. මේ උස්සපු පාදයේ කොයි සෙක්ෂනේම බිම තියෙනවා. එහෙම නැත්නම් ඉදිරියට ගෙනියනවා. නමුත් මේ එක සිතකට පමණක් මේ ක්‍රියාකාරීත්වය කරන්න බැහැ. මේ සිත් පරම්පරාව ක්‍රියාකාරීත්වය. ඉදිරියට ගෙනියන්නේ මේ සිත් පරම්පරාව ක්‍රියාකාරීත්වයේ තුල තමයි මේ පාදයේ ඉදිරියට යන්නේ. නැවත බිම තියෙන්නේ සිත් පරම්පරාව. තාමත් සියුම් ශ්‍රේණියක් කියන්නේ බොහොම සුළු කාලයක්. හොඳට තේරුම් ගන්න. ඔන්නේ යථාර්ථය අවබෝධයෙන් එන්නේ. මේ අනිත්‍ය වූ ධර්මතාවය. අනිත්‍ය වූ ධර්මතාවය නම් මොකක්ද ඇති වෙන්නේ? දුක. ඒ දුක ලක්ෂණය දැක්කද? සක්මන් භාවනාවේදී ඔබ දකින්න ඕනේ. මේ අනිත්‍ය කියන ධර්මතාවය දැන් මම පැහැදිලි කරලා දුන්නා. දුක්ඛ කියන ධර්මතාවය දැක්කා. අනාත්මයි කියන ඒක ලක්ෂණය දැක්කා. ඔය ධර්මතාව තුනනේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණයනේ අපි සත්‍ය වශයෙන් දකින්නේ හැමතිස්සෙම. මේ සෑම කමඨහනකම අපි දකින්න ඕනේ මේ යථාර්ථය. මේ ලෝකයේ පවතින මේ හේතුන්ගේ ප්‍රත්‍යයෙන් හටගත් සියලු සංස්කාර සෑම ශරණයකම සම්පේ තුලම නිරෝධයටපත් වෙනවා. මේක අනිත්‍ය ධර්මතාවය. උන්න තේරුම් ගත්ත මුල. මේ අනිත්‍ය ධර්මතාවයේ දුකයි. දැන් සක්මන් භාවනාවේදී කකුල ඉස්සුවා. දැන් මේ කකුල ඉස්සරගෙන ඉන්නවා. මේ කකුල උස්සගෙන දැන් යන්නේ නැහැ. Taman එක තැන ඉඳගෙන මේක කරලා බලන්න. හරි? එක තැන ඉඳගෙන කකුල උස්සන් ඉන්න ටිකක්. සත්‍ය අවබෝධ කරගන්න. මේක තියාගෙන ඉන්න පුළුවන්ද? බෑ. ඇයි ඔබ දකින්නේ නැත්තේ? ඔය ගෙනියන කකුල අඩියෙන් පැන තනිය කකුලකින් පැන යන්න ඔබ ටිකක් දුරට යන්න පුළුවන්ද කියලා බලන්න. බෑ දෙන්නේ. ඕකෝ නිකන් අඩිය උසලා අඩිය ගෙනියලා තියලා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මේ සිතේ එකඟ බව පොක්කන්නේ. යථාර්ථයේ තේරුම් ගන්න උත්සාහ කරන්න. යථාර්ථය කියන්නේ සත්‍ය. යථාර්ථය කියන්නේ මොකක්ද? පරම සත්‍ය. ඔබ තමයි තේරුම් ගන්න. මේ කකුල උස්සනවා.
මේක මට මේ විදියට තියාගෙන ඉන්න බෑ. මේක මම මේක තියාගෙන ඉන්න ගියොත් මට දුකක් ඇති වෙනවා. දුක විඳින්න වෙනවාමයි. මේක මම කැමති විදියට මේක උස්සන් ඉන්න බෑ කියන එක ඒකාන්තයෙන්ම සත්‍යයි. අනාත්ම ලක්ෂණය කියන්නේ මම කැමති පරිදි මට වුණා පරිදි මම වසඟේ පවත්වා ගන්න බෑ මේක. උස්සන් ඉන්න පුළුවන්ද? විනාඩි 5ක් විතර ඉහිට ගිහිල්ලා පොඩ්ඩක් කකුල උස්සන් ඉන්න බලන්න කියාගෙන ඉන්න පුළුවන්ද කියලා බලන්න. ඔය සත්‍ය දකින්න. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. ඔය සක්මන් භාවනාවේදී ඔය යථාර්ථය අවබෝධ කරගන්න නිසා. ඔය යථාර්ථය තමයි අපි තේරුම් ගන්න ඕනේ. සෑම කමඨහනක් අවසානයේදීම ඔය සක්මන් භාවනාව කෙරුවා මේ අනිත්‍ය ධර්මතාවය, දුක්ඛ ධර්මතාවය, අනාත්ම ධර්මතාවය මම සත්‍ය වශයෙන්ම නුවණින් දැක්කා. මේ නුවණින් දකින්න මට උපකාර වුණේ මගේ ඥානය. දිනු කලක ඥාන දර්ශනය. මේ දිනු කරගත් ඥාන දර්ශනය තුළ එහෙම නැත්නම් ප්‍රඥාව කියන්නේ මේ කුසල චෛතසිකය. මේ කුසල චෛතසිකයට අපිට මේ ලෝකේ පරම සත්‍ය අවබෝධ කරගන්න උපකාරක වෙන්නේ මේ කාමාවචර කුසල සිත. ඔකට කියන්නේ කාමාවචර කුසල සිත. ඔය කාමාවචර කුසල සිත සමග හට ගන්න මේ ප්‍රඥා චෛතසිකේ මූලික කරගෙන මේ ප්‍රඥා චෛතසිකයට සංප්‍රයුක්ත වෙන. සංප්‍රයුක්ත කියන්නේ මේක හා සම්බන්ධ වෙන. තව චෛතසික සමූහයක් තියෙනවා. චෛතසික 37ක්. මේ ප්‍රඥා චෛතසිකය හා මේකට එකින් එක අවස්ථාවලදී මේ චෛතසික සමූහය මේකට සම්බන්ධ වෙනවා. මේකයි මේ සංප්‍රයුක්ත චෛතසික කියන්නේ. මේවා කුසල චෛතසික. මේ කුසල චෛතසික සමූහයේ උපකාරයේ මත සත්‍ය මම අවබෝධයෙන් දැක්කා. මේ තුළ මේ චිත්ත චෛතසික සමූහයේ ක්‍රියාකාරීත්වය මම ප්‍රඥාවෙන් දැක්කා. මෙතන මම කියලා කෙනෙක් නෑ. මගේ කියලා දෙයක් නෑ. මම භාවනා කරේ නෑ. මේ පරම සත්‍ය මේ චිත්ත මූලික කරගෙන චිත්ත ආරම්භ කරගෙන ප්‍රඥාවෙන් මේ යථාර්ථය මම පරමාර්ථ සත්‍ය වශයෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගත්තා. උන්නේ යථාර්ථය අවසානයේදී සෑම කමඨහනක්ම අවසානයේදී තමයි නුවණින් දකින්න. එතන භාවනා කරන කෙනෙක් නෑ. නේ? භාවනා කරන කෙනෙක් ඉන්නවා නම් මොකද්ද වෙන්නේ? මම තමන් තුළ ඇති වෙනව නේද? මම නැති කරගෙන ඉන්නවා. මම ඇති කරගෙන යනවා. ඔක නේද? මම නැති කරන්නේ මේ විදර්ශනා භාවනාවට යොමු වෙන්නේ නේද? අර්ථයමයි තේරුම් ගන්න ඕනේ. තේරුණා? මොනවද තියෙනවද? තේරුම් ගන්න බැරිද? ඒ කියන්නේ ධර්මයට අනුකූලව, ධර්මයට අනුගතව, ධර්මයේ පහදා දීම තුළ තේරුම් ගන්න බැරි දේවල් තියෙනවා. දැන් මේ සිතත් සමග මේ චෛතසික සමූහයක් අට ගන්නවානේ. අපි මෙන්න මේ චෛතසික සමූහයේ යථා ස්වභාවය මේ එක චෛතසිකයක ක්‍රියාකාරීත්ව හතක් තියෙනවා. ස්පර්ශය, වේදනාව, සංඥාව, චේතනාව, ඒකාග්‍රතාවය, ජීවිතේන්ද්‍රිය, මනස්කාරය. දැන් මේ චෛතසික හතෙන් ජීවිතේන්ද්‍රිය කියන චෛතසිකය පිළිබඳව දැන් චුට්ටක් පැහැදිලි කෙරුවා. නේ? ජීවිතේන්ද්‍රිය කියන මේ චෛතසිකය
මූලික කරගෙන තමයි මේ සිත් පරම්පරාව සත්‍ය යාගේ චිත්ත සංතානිය තුල හටගන්නේ නේ මේ ජීවිත ඉන්ද්‍රිය යම් දවසක දිදිලා යනවා මේ ජීවිත ඉන්ද්‍රිය මේ ස්කන්ධ පංචකය තුලින් දිලිලා ගිය දවසට එහෙම නැත්නම් දිලිච්ච දවසට මේ සම්මුති මරණය වෙච්ච දවසට මේ සිත් පරම්පරාව ගියා. එතකොට මේක දෙවිච්ච නිකල්ලක් වගේ ඔහි දාලා තියෙනවා. මේකේ සිතක් නැහැ. මේ ජීවිත ඉන්ද්‍රිය පවතිනකම් මේ සිත් පරම්පරාව ඒකාන්තයෙන්ම හටගන්නවා. එතකොට මේ ජීවිත ඉන්ද්‍රිය කියන චෛතසිකය මූලික කරගෙනයි මේ චිත්තසංතානිය තුළ සිත් පරම්පරාව හටගන්නේ. මේ හටගන්න සිත් පරම්පරාව සෑම ක්ෂණයක් පාසාම සමුදය තුළම නිරෝධයටපත් වෙනවා. නිත්‍ය වූ ධර්මතාවය මේ තුළ නිත්‍ය වශයෙන් පවතින කිසිවක් නැහැ. මේක නිත්‍ය වශයෙන් මම සදාකාලික වශයෙන් පවතින දෙයක් ගන්න නිසා තමයි බැඳෙන නිසා තමයි ලෝකෙට මුලා වෙන නිසා තමයි මේ දුක මාට උරුම කරලා දුන්නේ. යාති දුක්ඛය, ජරා දුක්ඛය, මරණ දුක්ඛය, ශෝක පරිදේව දුක්ඛ, දෝමනස්, උපායාස මේ සියලු දුක් සමුදාය ඇති කරලා දුන්නේ මේ සිත. සිත මුනික වෙලානේ නේද? වෙන කොහෙටවත් දැනුණාද මේ දුක් සමුදාය? කොහෙටද දැනුනේ? නේ කයිට දැනුනේ මේ ජීවිත වෙන කාල පරාසය තුලම ජීවිත කාලය තුලම මේ වේදනාව කයිට දැනුනේ දෙකම නාමකාය රූපකාය මේ නාමකාය කියන්නේ සිත සමග හටගන්න චෛතසික සමූහය. රූපකාය කියන්නේ සතර මහා ධාතුන්ගේ එකතුවෙන් හටගත්තු මේ රූපකාය. දෙතිස් ගුණපයත එකතුවෙන් යුක්ත මේ රූපකාය. මේ රූපකාය හටගස්සණයම බිඳෙනවා නම් නිරන්තරව සෑම ක්ෂණයක් පාසාම දිරා ජරාවටපත් වෙනවා නම් විපරිණාමයටපත් වෙනවා නම් මේ කය තුල নানা ප්‍රකාර 89 රෝග මේ වගේ විලාවක් නැහැ. මේ 89 රෝග. එතකොට මනස මේ 89 රෝග නිසා මානසිකව අපි විඳින කරනවා 90. ඊට වඩා 10ක් වැඩි. ව්‍යාධි. දුක්ඛ දෝමනස. කායික දුක් වේදනා, මානසික දුක් වේදනා. 89 කායික රෝග, 90 මානසික රෝග. මානසික විඳව. මේ සියලු දුක් වේදනා දැනුනේ කොහෙටද? හිතටනේ. හටගත්තේ කොහෙන්ද? රූපකාය. රූපකාය තුල හටගත්තා දැනුවත් වුණා සිතට. එමනේ. ඔකේ යථාර්ථය අපි දැක්කේ කොහොමද? අවබෝධයට එනවා කියන්නේ මොනවද තේරුම් ගන්න. මේ සිත තුළ හටගත්ත මේ වේදනාව කියන චෛතසිකය සමුදය තුළම නිරෝධයටපත් වෙන. එහෙම නැත්නම් හටගස්සණයම බිඳිද යන මේ වේදනාව කියන චෛතසිකය නිසා මේ කයේ හටගත්ත මේ කායික වේදනාව මගේ මනසට දැනුණා. මේ මනසට දැනුවත් මනසින් දැනුවත් වෙච්ච මේ චෛතසිකයේ වේදනාව කියන චෛතසිකය සමුදය තුළම නිරෝධයටපත් වෙන ධර්මතාවය. මේක හටගස්සණයම බිඳෙනවා. මේ සිත් පරම්පරාවක් සමග හටගත්ත මේ වේදනා චෛතසික පරම්පරාව සෑම ක්ෂණයක් පාසාම බිඳි නවතින ගමනක යනවා. ඔබ තමයි යථාර්ථය. ඇත්ත. මේ වේදනා චෛතසිකයට මම මුලා වෙච්ච හින්දා නේද මට මේ වේදනාව එන්නේ. මම ඔබේ යථාර්ථය අවබෝධයෙන් දැකන මේ අනිත්‍ය උදාහරණතාවය මේක දුක පිණිසම පවතින මේක මම කැමති පරිදි පවත්වා ගන්න බැහැ. පුළුවන්ද? අවදාවත් බැහැ. මේක හටගස්සෙනම බින්දි යනවා. මේක තමයි මේ ජීවිතයේ ස්වභාවය.
මේක දුක කියන්නේ ඔන්න යථාර්ථය. මේ යථාර්ථයෙන් තේරුම් ගන්න උත්සාහ කරන්න. තේරුණා? මේ අවබෝධයටයි අපි සෑම ශ්‍රණයකම මේ විදර්ශනාවට හිත යොමු කරනවා කියන්නේ පරම සත්‍ය අපි අවබෝධයෙන් දකින්න ඕනේ.